Hi ළමයි, good morning, welcome to my YouTube channel. අද ඔයාලට යුනි vlog එකක් ගේන්න යන්නේ. මට ෂේන් vlog එක ගේන්න බැරි වුණ හේතුව මම vlog එකේ අන්තිමට දාලා තියෙනවා. අද ඉතින් මං ගෙදර ඉඳන් කැම්පස් යන දවසක්. අද ගිහින් බෝධි මෙන්න මෙතිලා බ්‍රහස්පතින්දට ගෙදර එනවා. දැන් යන ගමන් ඉන්නේ. මේ මහකන්දි බස් ගැන කතා කරලා වැඩක් නෑ ළමයි. මාර හිමින් යන්නේ. මට 8:00ට ලෙක්චර්ස් පටන් ගන්නවා. දැනටමත් වෙලාව 7:40 ගානක්. තාම මේ 7:40 ගානේ 8යි වෙලාව. හිතන්නකො මම කොහමද විනාඩි 3 වරින්දා යන්නේ. අයියෝ. CDB එකක් හවුනොත් හොඳයි. මේ පේනවනේ. කලේ කියලා ඉන්නවා. අපේ මැඩම් හරිම සැරයි බයිනවා. ලෙක්චර් එකට පරක් වුණොත්. මොනවා කරන්නද? බ්ලොග් එකනේ. ඒක මම ඉතින් බෝඩින් ජීවිතය ගත කරන්නේ. මට මතකයි මගේ කලින් බ්ලොග් එකේ කවුරු හරි මට කමෙන්ට් එකක් දාලා තිබ්බා කොණ්ඩේ හදන්න එපා. වැඩිය කියවන්න එපා කියලා. ඒ හින්දා මං කියවන එක පොඩ්ඩක් සීමා කරනවා. ඔව් මට තේරෙනවා මම කච කච වල හරි අමාරුවෙන් අහගෙන ඉන්නේ කියලා. යාන්තම් දැන් මං දිගනේ බස් එකකට දිගනේ කියන මං උඩුදුම්බර බස් එකකට නැග්ගේ මේ පේනවනේ සෙනඟ. මේ ආන්ටි දන්නේ මම වීඩියෝ කරනවා කියලා මං කැමරේ අනිත් පැත්තේ දාලා වීඩියෝ කරා. දැන් ඉන්නේ කැම්පස් එකේ. මට උදේම පරක්කු වුන නිසා ලෙක්චර් එකට යන්න කලින් වීඩියෝස් ගන්න බැරි වුණා. දැන් අපිට ඉන්ටර්වල් එකේ යාළුවෙක් පොඩ්ඩක්. දැන් ඉතින් යන්නේ ලෙක්චර් රූම් එකට. ඉතින් මම ඊළඟට වලට vlog එකට voice කරන්නේ නැහැ. මම vlog එකේ දාලා තියෙන්නේ. එක තැනක විතරක් voice කරයි. ඔයාලා කියන්නේ මේක දාගන්නකො බෑග් එකකට. ඔන්න අපිට යාළුවෙක් හම්බුණා ළමයි. අර පේනවද ඔයාලට කවුද එන්නේ කියලා? අපේ කැම්පස් එක ලල්දා මාලිගාවෙන් කරන්නේ ප්‍රයිවට් කැම්පස් එකක් වුණා. ඉතින් අපිට පැටියෙක් හම්බුණා. පැටියෙක් නෙවෙයි. ඇතෙක්. ඊට පස්සේ අපි වටරමින් ගිහිල්ලා බලද්දී එයා එතනලා වතුර නානවා. ටැප් එකෙන් අරගෙන පව්වනේ. හරි ෂොක්. ඉතින් ඊට එහා පැත්තේ වැව තියෙනවා. වැවෙන් එහා පැත්තේ තව ඇතෙක් හිටියා. ඒකේ වීඩියෝස් තියෙනවද නැහැ බලන්න ළමයි. vlog එක දිගටම තිබ්බොත් ඔයාලට බලන්න පුළුවන්. මට මතක නෑ vlog එකට දාපු වීඩියෝස් මොනවාද කියලා. දැන් ලෙක්චර්ස් වෙලා අපි ගෙදර යන ගමන් තමයි දැක්කේ මෙයා. ඉතින් දැන් ඉවරයි. හලෝ බලලා දැන් මේ යනවා. මේ තියෙන්නේ අපේ යුනිවර්සිටි එක. දැන් ඉතින් යාන්තම් බෝඩිමට ආවා. හැරිලා මම ඒ ටික දවසකින් ඉතින් දැන් මේ ටික ඔක්කොම මාස් කරලා බීම් එකක් හදන්නයි යන්නේ. ඉතින් බීම් එකක් හදලා එන්නම් ආයෙත් vlog එකට මම හිතන්නේ මම බීම් එකක් හදන එක ඇඩ් කරලා තියන්නේ.
හිතන්නවා විබඩ දැම්ම කියලා මං ගාව කණයක් තියෙනවා. මම කණේට දැම්මේ. මේක අපිරිය කරන්න මම බොන්න හදාගත්තේ මේක මම්මනේ බොන්න හදාගත්තේ. හොදන්න දැන් වෙන්නේ ආයෙත් හොදන්න. ඔයාලගේ සිම්පල් කුඹේනානේ මම්මගේ වතුරු භාෂණයක් වගේ. වතුරු භාෂණයට දාන්න සීන්. ඒ වතුරු භාෂණ කියන්නේ යටින් වතුරු භාෂණ තුනේ ඒක විසි. හැබැයි කොහොමද මික්ස් කරලා සුදුද මේ ඉස්සර. Mami dikasih segala, musyikak banget. Ini namanya Kudu Vlog. Ada golak tino, pita ada Simon di gedung. Ilang masih sinamai wedi submit කරා. මම හිතන්නේ අපි අය කම්පැනි එකක් ගන්න එක. කම්පැනි එකක් කරගෙන ඒක ඇනලයිස් කරලා ඒක එන්වයරන්මන්ට් කරනවා. විෂන් එක ගොඩක් කඩ තියෙනවා. ඒ මොදෙට ඊළඟ සතියේ යුනිට් ටෙස්ට් එක. අයියෝ. හෙට තියෙනවා. හෙට නම් අමාරුයි තියෙනවා තියෙනවා. Prakina, membosankan banget. Mana kita nih mami buat teh kita udah. Jadi kami masih tadi. Halo damai. Ada kodak තියෙනවා කිව්වට මට නිදි පුතේ පොඩ්ඩක් උණ ගන්නවා කියලා. නිසා අද මෙතන vlog එක ඉවර කරාම දැන් කාලා මම පොඩ්ඩක් වීඩියෝ ගන්නවා.
දැන් මේ බ්ලොග් එක මේ නියපොත්තක් ගැලව වුණා නේ මගේ. උතර ටිකක් ගලවලා දානවා මොනා කරන්නද. thank you මාත් මගේ බ්ලොග් එක එන්ජොයි කරපුවාම බයි. ඔයාලගේ ෂේන් බ්ලොග් එක ගේන්නම් මම සෙනසුරාදට. මොකද මම මෙහි තියෙන බෝඩිමේ තියෙනවා කියලා අඳුම් වගේක් අරගෙන යන්න. හරිද? මට ඒකෙන් ටිකයි ගෙනිච්චේ. මට ටිකක් ගෙනියන්න අමතකුණා. දැන් ටිකක් කරලා වැඩ නැහැ නේ සම්පූර්ණ පාර්ට් 2 එක ඉවරයක් කරන්න කියලා මම හිතුවේ ෂෙන් බ්ලොග් එකේ. ඉතින් මේ තියෙන අඳුම් ටික මම අරගෙන යනවා බ්‍රාස් දෙන්න ගෙදර යද්දී. ඔයාලට මම ඒක සෙනසුරාදට දාන්නම්. බ්ලොග් එක අප්ලෝඩ් කරන්නම්. ඊට අමතරව සිකුරාදා පොඩි වැඩක් වෙනවා. කොණ්ඩේ කලර් කරන්න යන්න තියෙනවා. එම්බ්‍රෝස් ප්ලග් කරන්න යන්න තියෙනවා. ඒ ඔස්සේ වැඩ ගොඩක් තියෙනවා. මම කලර් කරන්න මම මේ ස්නිකර් ගන්නකොට උන්න කරන්න දෙයක් නැහැ. ඉතින් ඉන්දිය ගන්න බෑ. මගස් දෙක පේනවා නේ. ඉතින් එහෙනම් ඊළඟ ෂෙන් වගේ හම්බෙමුණාමයි.